හයි everyone. එතකොට ඔයාලා මේකතු වෙලා ඉන්නේ අපේ වීඩියෝ සීරීස් එකේ 90 වෙනි වීඩියෝ එකට. ඒ කියන්නේ hypothesis testing කියන ටොපික් එකත් එක්ක තමයි මේ වීඩියෝ පුරාවට කතා කරන්නේ. එතකොට මීට කලින් අපි කතා කරා point and interval estimation කියන එක. ඔයාලට ඒක මතක ඇති. point and interval estimation යටතේ අපි වැඩිපුරම කළේ අපි ගාව තියෙනවා sample එකක්. ඒ වගේම ඒ sample එක අපි ගත්තේ යම් කිසි population එකකින්. ඒතර මොකද අපි කරේ? ඒ population එකේ තියෙන යම් parameters එක parameters අපි sample එකෙන් ගත්ත parameters වලට estimate කරා. ඕක තමයි point and interval estimation එකෙන් කරේ. ඕක අපේ estimation එකක් විතරයි. So hypothesis testing එකෙන් කරන්නේ ගොඩක් වෙලාවට ඔය අපි කරපු වැඩේටම හා සමාන දෙයක්. ඇත්තටම කිව්වොත් මේ ටෙස්ටිං එකෙන් කරන්නේ අර කිව්වා වගේ population එකේ තියෙන mean එක mean එකත් එක්ක consider කරොත් population එකේ තියෙන mean එක ඊට පස්සේ sample එකේ තියෙන mean එක. හරිද? ඒ දෙක දැන් කවුරු කෙනෙක් කිව්වොත් population එකේ mean එක මෙන්න මෙච්චරයි කියලා කවුරු කෙනෙක් කියන අපි කියන එකට එක්කෙනෙක් claim කරනවා මෙන්න මේක තමයි එයාගේ population mean එක කියලා. අපිට ඒ වගේ එකක් දීලා තිබ්බම claim එකක් ඒ වගේ දීලා තිබුණේ යම් කිසි population එකකට අදාළව අපි දැන් බලන්න ඕන අපි දන්නේ නැහැ ඇත්තටම දීලා තියෙන population mean එක ඒ කියන එකමද කියන එක. හැබැයි කෙනෙක් කියන එකක් තමයි මේක තමයි යාගේ population mean එක කියලා. So අපි මොකද කරන්නේ මෙතනදී අර වගේ sample එකක් අපි අරගෙන ඒ sample එකෙන් අපි මොකද කරන්නේ ටෙස්ට් එකක් කරනවා. ඒ ටෙස්ට් එකෙන් අපි බලනවා දීලා තියෙන claim එක හරිද නැත්නම් ඒ කියන්නේ ඇත්තටම මෙතනදී අපිට හරියටම කියන්න බෑ මෙයා මේක තමයි හරීම එක මේක තමයි හරීම එක කියලා කියන්න බෑ අපිට. හැබැයි ඔයාලට ගණන් හදද්දී සහ මේක ඉස්සරහට යද්දී තේරෙයි මේ මම කියන දේ අපි මොකද ඇත්තට මේ කරන්න යන්නේ කියන එක. So ඔයාලට පේනවා මම මෙතන ස්ක්‍රීන් එකේ ලියලා තියෙනවා hypothesis testing is a statistical method used to make decision about a population using sample data. ඇත්තටම ඔය වගේම ඒක එන සරල දෙයක්. example එකක් අපි ගත්තොත් ඔය මම කියලා තියෙන එක මේව කරන්න හිතන්නකො මගේ ගාව බැටරි ලක්ෂයක් තියෙනවා. හරිද? මගේ ගාව බැටරි ලක්ෂයක් තියෙනවා. මේක තමයි මගේ population එක. So මට දැන් ඕනි කරනවා හොයන්න average lifetime එක. එක බැටරි එක මේ ඔය තියෙන population එක average lifetime එක මට හොයන්නට ඕන. හරිද? lifetime එකට හොයන්නට ඕන. So මට මේ ලක්ෂය මම අරගෙන 1 by 1 consider කර මට මේ දේ කරන්න බෑ. අපි මේ ගැන කතා කරා. අපි ඒ වෙනස මොකද කරන්නේ? අපි මෙතනින් ගන්නවා යම් කිසි චූටි sample එකක්. හිතන්න මම ගත්ත කියලා sample එකක් තියෙනවා 50ක. So මෙයාගේ mean එක එන්නේ අපි කියන එයාගේ population mean එක new. හැබැයි මෙතනදී අපි ගත්තොත් sample එකේ mean එක වෙන්නේ x bar. නේ? එතකොට අපි මේ estimation එකේදී කරේ මෙයාට සමාන කරපු එක. දැන් මෙතනදී බලන්නේ එක්කෙනෙක් කියනවා මොකද්ද මේ new කියන එක දැන් මේකේ average lifetime එක 10 hours කියලා කෙනෙක් කියනවා. So මේක හරිද වැරදිද? ඒක තමයි මෙතනදී මේ testing එකේදී කරන්න හදන්නේ. හරි. ඉතින් ඇත්තට මේ statement එක compare කරන්න අපි මේ hypothesis testing එකේදී use කරනවා hypothesis දෙකක්. හරිද? මේ hypothesis දෙකට අපි කියනවා පළවෙනි එක null hypothesis කියලා. හරිද? null hypothesis කියන එක අපි denote කරනවා h note එකෙන්. හරිද? එතකොට null hypothesis කියලා කියන්නේ අපි ගන්න assumption එකේ කිසිම විදියක significant change එකක් නැහැ. හරි අපි ගත්ත assumption එක. ඒ කියන්නේ assumption එක කියලා කියන්නේ හිතන්නකෝ දැන් මෙයා කිව්වා කියලා 10ක් කියලා. එතකොට null hypothesis එකකුත් කියනවා මෙයාට කිසිම විදියක change එකක් significantly කිසිම change එකක් නැහැ කියලා. ඒකට අපි කියනවා null hypothesis කියලා. ඒ කියන්නේ the null hypothesis represents the assumption that there is no significant change.
එක්සාම්පලයක් විදියට දැන් අපිට දීපක මොකක්ද ස්ටේට්මන්ට් එක නිව් කියන එක 10 hours කියලා. එයාගේ average life time එක batch එක average life time එක 10 hours කියලා. එතකොට මගේ null hypothesis එක මට ලියන්න පුළුවන් h not new equal 10 කියලා. හරි. මෙන්න මේකට කියනවා අපි මොකද්ද null hypothesis කියලා. ඒ කියන්නේ කෙලින්ම මේ ස්ටේට්මන්ට් එකේ කිසිම විදියක විචලනයක් නැහැ කියලා. සමහර books වල අර greater than marks සහ greater than mark දාලා තියෙනවා. මේ හැබැයි අපි අපේ සිලබස් එක ගොඩක් වෙලාට අපි null hypothesis කියන එක අර්ථ දක්වන්නේ මේ විදියට. හිතමු දැන් මම කියවනේ hypothesis දෙකක් පාවිච්චි කරනවා කියලා. ඒතර පළවෙනි hypothesis එක තමයි මෙන්න මේ null hypothesis කියන එක. දෙවෙනි hypothesis එකට අපි කියනවා alternative hypothesis කියලා. alternative hypothesis. ඒක අපි ගොඩක් වෙලාට H1 නැත්නම් HA දෙකෙන් එක විදියට අපි සිමුලයිස් කරනකොට H1 කියන දේ පාවිච්චි කරන්නේ. හරි. alternative hypothesis කියලා කියන්නේ හරියටම මේ null hypothesis එකේ තියෙන complement එක. දැන් හිතන්න දැන් එයා කියවනේ 10යි කියලා. සමහරවිට අපිට කියන්න පුළුවන් කෙනෙක්ට කියන්න පුළුවන් ඒක 10ක් නෙවෙයි කියලා. එතකොට අපිට මේ null hypothesis කියන එක මම වාට කියවන එක complement එක. මම හින්දා ඒක ලොකුවට මෙතන ලියන්න යන්නේ නැහැ. ඔයාලට ඕන නම් මේක ඉතින් ChatGPT හරියට ලෙක්චර් නෝට් එකක් හරියට බුක් එකක් හරි ඔයාලට හොයාගත්ත මේකේ ඩෙෆිනිෂන්ස් හොයාගන්න පුළුවන්. එහෙනම් මම ලොකුවට එක ફોකස් කරන්නේ නැහැ. මම ඔයාලට කියන්න දැන් null hypothesis කියලා කියන්නේ අර අපි කියපු අර ගත ස්ටේට්මන්ට් එකම equal කරපු වගේ දෙයක්. හරි. හැබැයි අපේ තියෙන මේ මොකද්ද alternative hypothesis කියන එක අපි මේ H1 කියන එක define කරන්න පුළුවන් එක වෙලාවකදී HK not මේ new කියන එක අසමානයි 10 කියන එක. හරියට අපිට කියන්න එයාගේ complement එක 10 නෙවෙයි කියලා එක. නැත්නම් අපිට කියන්න පුළුවන් එයා 10ට වඩා අඩුයි කියන එක. නැත්නම් අපිට කියන්න පුළුවන් එයා 10ට වඩා විශාලයි කියන එක. හරි. ඔන්න ඔය වගේ දේවල් තුනක්. ඒ කියන්නේ ඇත්තටම null hypothesis කියන එක තමයි අපි ගණන් වලදී reject කරනවා. අපි කියනකොට null hypothesis එක reject කරනවා. අපි කියනවා fail to reject කියලා කියනවා. එක්ක අපි reject කරන්න පුළුවන් නැත්නම් අපිට පුළුවන් fail to reject. අපි කියන්නේ නැහැ වෙන දෙයක්. ඒ කියන්නේ අපිට කියන්න බෑ හරියටම දැන් new සමානයි 10යි කියලා එනවා අපිට. හරිද? අපිට එක සැර කටම කියන්න බෑ new 10 නෙවෙයි කියන එක. මේක පොඩක් අර කන්ෆියුෂන් එකක් තියෙනවා කියන එක තේරෙනවා ඔයාලට. ඒ කන්ෆියුෂන් එක නැති වේවි ඉස්සරහට මම තව දේවල් එක්ක ඔයාලට මේක පොඩ්ඩක් ඩිෆයින් කරාම. හරි. ඔයාලා හිතන්න දැන් මගේ ගාව තියනවා කියලා new අසමානයි 10යි කියලා. එතකොට new අසමානයි 10යි කියලා අපි null hypothesis එක ගන්නවා නම් මේ alternative hypothesis එක ගන්නවා නම් අපි ඒකට කියනවා two tail test එකක් කියලා. හරිද? two tailed test එකක් කියලා කියනවා. හරි. ඒ කියන්නේ new කියන එක 10ට වඩා අඩු වුණොත් අපි කියනවා ඒකට අපි කියනවා left tailed test කියලා. හරිද? 10ට වඩා වැඩි වුණොත් අපි කියනවා ඒකට right tailed test කියලා. මේක මම graph එකක් විදිහට ඔයාලට ඇදලා පෙන්නනොත් හරි. ඔන්න කොහොම මම normal distribution එකක් මදින්නම්කෝ. ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ normal සහ t distribution එකත් ගොඩක් වෙලාවට normal distribution එක වගේ යන නිසා මම ඔහොම normal distribution තුනක් හඳ ගන්නම්කෝ. two tail test එකක් කියලා කිව්වම මෙන්න මේ ටික. left hand test එක කියලා කිව්වම මෙන්න මේ ටික. right hand test එක කියලා කිව්වම මේ පැත්ත. දැන් මේක ගොඩක් වෙලාවට අපි මම දැනට මේක 10ක් කියලා ගන්නවා මෙතන. මේ වගේ පැත්තක් 10 කියලා ගමුකෝ. එතකොට දැන් මේ අපි අරන් තියෙන්නේ මෙන්න මේ points දෙක. හරිද? මෙන්න මේ points වලට අපි කියනවා එක්ක t. මම දැනට t කියලා දානවා. වයිසට් වෙනත් පුළුවන්. මේක t alpha බෙදීම 2, මේ තියෙන t alpha, මේ තියෙන t alpha. හරිද? එතකොට මේ right hand tails left tail test ඊට පස්සේ two tail test ඔක්කොම මේන අර alpha කියන value එකක් කියන එක ඔයාලා තේරෙනවා. ඔක ඉස්සරහට ගණන් හදද්දී ඔයාලට තේරෙයි කොහොමද මේ alpha value එකත් එක්ක කොහොමද මේ t statistics values ටික හොයාගන්නේ කියන එක. හිතන්නකෝ දැන් new කියන එක 10ක් තමයි. හරිද? හැබැයි අපි දැන් sample එකක් ගත්තා. ඔන්න මම දැන් sample එකක් ගත්තා. ඒ sample එක මම ගත්තට පස්සේ මට ඒ sample එකේ මීන් එක මට ආව 9.8 කියලා. දැන් මට ওই විදිහ දැන් මෙහෙම 9.8 තමයි. හැබැයි මම කලින්ම කවුද මට අර මේ ඔය මේ බැටරි හදන කම්පැනි එකෙන් කිව්වා මොකද්ද? එයාලගේ ලයිෆ් ටයිම් එක 10යි කියලා. හැබැයි මට ආවේ 9.8 කියලා. ඒත් මේකේ තේරුම මොකද්ද?
අරයා කම්පැනි එකේ කියපු ක්ලේම් එක වැරදි කියන එකද? ඇත්තටම හිතලා බලුවොත් ඒක නෙමෙයි. ඒකට හේතුව දැන් අපි ගත්ත සාම්පල් එක අනුව තමයි අපිට ආවේ 9.8 කියලා. දැන් අපිට තව සාම්පල් එකක් ගත්තොත් අපිට කීය දෙන්නේ? ඒක අපිට සමහර අවස්ථාවලදී 10 එන්න පුළුවන් නේ. සමහර තව එකක් ගත්තොත් ඒක 10.1 කියලා එන්න පුළුවන්. ඒකට 10 වෙන්නත් පුළුවන්, 10 ට අඩු වෙන්නත් පුළුවන්, 10 ට වැඩි වෙන්නත් පුළුවන්. මේ හැම වෙලාවෙදිම ඩිෆරන්ස් සාම්පල් එක මේ සාම්පල් එකේ මීන් එක මොකක්ද වෙන්නේ? ෆ්ලක්චුවේට් වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සාම්පලින් ඩිස්ට්‍රිබියුෂන් කියලා. අපි ඩිස්ට්‍රිබියුෂන්ස් පව කතා කරේ මේ ස්ටැටිස්ටික් පැරාමීටර්ස් එක්ක. So ඉතින් මේ වගේ මේ ෆ්ලක්චුවේට්ස් වෙන නිසා අපි යූස් කරනවා සිග්නිෆිකන්ස් ලෙවල් එකක්. හරි. ඒතකොට අපි සිග්නිෆිකන්ස් ලෙවල් එකත් එක්ක කන්සිඩර් කරලා අපි මොකද කරන්නේ? අපේ තියෙන ටෙස්ට් එක අපි කරනවා. හේතුව මෙන්න මේ විදිහට ඩිෆරන්ස් සාම්පල්ස් වල ඩිෆරන්ස් වැලියුස් එන නිසා අපි පාවිච්චි කරනවා සිග්නිෆිකන්ස් ලෙවල් කියන එක. So ඒව ගණන් වලදී ගොඩාක් කියලාට අපිට සිග්නිෆිකන්ස් ලෙවල් එක කොච්චරද කියන එක දෙනවා. දුන්නේ නැති වුණොත් ඉතින් අපි ගන්න ඕන ඇල්ෆා සමානයි 0.05 කියන එක. සාමාන්‍යයෙන් යූෂුවල් අපි 0.05 ගන්නේ ගානක් දුන්නේ නැති වුණොත් ගොඩාක් 0.05 0.01. එතකොට මොකද මේ 0.05 එහෙනම් අපිට ඕක කියන්න පුළුවන් 5% කියලා. මොකද ඇත්තටම මේකේ තීරුම කියලා අපි බලමු. ඇල්ෆා සමානයි 5% කියන එක ඇත්තම තීරුම මොකද කියලා බලමු. දැන් අපි කන්සිඩර් කරොත් ඇල්ෆා සමානයි 5% කියන එක. ඒ සිග්නිෆිකන්ට් ලෙවල් එක 5% කියන එක. ඒකේ තීරුම තමයි it means we are willing to accept a 5% risk of rejecting null hypothesis when null hypothesis is actually true. හරි. ඒ කියන්නේ දැන් ඔය ඇල්ෆා සමානයි 5% කියන එක ඇත්තම තේරුමයි. සිග්නිෆිකන්ස් ලෙවල් එක 5 කියන එක කතාවේ තේරුමම තමයි ඇත්තටම අපි රිස්ක් එකක් ගන්නවා null hypothesis test එක රිජෙක්ට් කියලා. හරිද? ඔය දීලා තියෙන percent එකකට අපි හිතනවා ඒක අපි රිස්ක් එකක් ගන්නවා රිජෙක්ටිං කරනවා කියලා null hypothesis එක. හැබැයි ඇත්තටම null hypothesis එක true වෙන අවස්ථාවකදී. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මෙතනදී අපි null hypothesis එක සමානයි 10යි කියලා දැම්මනේ. ඒතකොට null hypothesis කියන එක අපි දන්නවා දැන් අපි ඇත්තම කතා කරලා 10යි තමයි. හරි null hypothesis 10. ඒ කියන්නේ නිව සමානයි 10ම තමයි. population mean එක 10ම තමයි. හැබැයි අපි මොකද කරන්නේ? දැන් අපි ඒක රිජෙක්ට් කරනවලු. අපි ඒ වගේ රිස්ක් එකක් ගන්නවලු කොහොමද ඇල්ෆා සමානයි අන්න අර වගේ කොන්ෆිඩන්ට් ලෙවල් එකක් අරගෙන. ඇත්තටම මේ විදිහේ සිග්නිෆිකන්ස් ලෙවල් එකක් අරගෙන හදන එක ගොඩක් වැරදි නැහැ. ඇත්තටම මේක ගොඩක් සාධාරණයි. ඒ හින්දා තමයි මේ විදිහේ ගණන් හදද්දී මේ විදිහේ සිග්නිෆිකන්ට් ලෙවල් එකක් අරගෙන කරන්නේ. හේතුව ඔයාලට තේරෙයි ඔයාලා T distribution එක දැක්කොත් T distribution එකේ මෙන්න මේ වගේ එහෙනම් පොඩි පැත්තක් තමයි අතන 5% කියලා කියන්නේ. හරිද? එතකොට අපිට ඇත්තටම මේ වගේ පොඩි පැත්තක් නේ මේ වගේ පොඩි පරාසයක් කතියන මේ ඩිස්ට්‍රිබියුෂන්ස් කියන්නේ තියෙන සාම්පල්ස් ප්‍රමාණයෙන් එන බෙල් ටික අපිට රිජෙක්ට් කරන්නට පුළුවන්. අපිට ඒතකොට මේ ටික ඇක්සෙප්ට් කරන්න පුළුවන්. හරිද? ඇත්තට මේ වගේ දේවල් තමයි කරන්නේ මේ graph එකේ එක පැත්තක් රිජෙක්ට් කරලා අනිත් පැත්ත ඔක්කොම අපි ඇක්සෙප්ට් කරන එක තමයි කරන්නේ. දැන් ඔයාලට තේරෙනව නේද මෙතන යම්කිසි error එකක් තියෙනවා. ඒ කියන්නේ error එකක් තියෙනවා කියලා මම කිව්වේ. දැන් අපි ඇත්තටම රිජෙක්ට් කරනවා h0 කියන එක 0.05 කියන සිග්නිෆිකන්ට් ලෙවල් එකත් එක්ක ඇත්තටම h0 කියන එක නා true වෙන අවස්ථාවේදී null hypothesis කියන එක true වෙන අවස්ථාවේදී තමයි මොකද කරන්නේ අපි ඒක රිජෙක්ට් කරනවා. ඒකට මේ වගේ errors ඇත්තටම මේ වගේ hypothesis test එකේදී තියෙනවා errors දෙකක්. හරිද? මේ errors දෙකට අපි කියනවා type 1 error and type 2 error කියලා. හරිද? type 1 error and type 2 error කියලා. ගොඩක් අයට මේ වගේ ඉතින් එක්සෑම් එකක දුන්නත් අහන්න පුළුවන් මොනවාද errors සහ ඒකට තියෙන conditions මොනවාද කියන එක. ඇත්තටම type 1 error කියන එක ඇති වෙන්නේ rejecting h0 when h0 is actually true. ඊට පස්සේ මෙතනදී අපි ගන්නේ failing to reject h0 when h0 is false. ඒ කියන්නේ ඇත්තටම අපි h0 රිජෙක්ට් කරනවා h0 කියන එක ඇත්ත කියන අවස්ථාවේදී. ඒක එක error එකක්.
තව එකක් අපිට ඇති වෙන පුළුවන් අපි h0 කියන එක වැරදි කියන අවස්ථාවේදීත් අපි මොකද කියන්නේ අපිට ඒක දැන් රිජෙක්ට් කරගන්න බෑ. රිජෙක්ට් කරගන්න බැරි අවස්ථාවක් කියන. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට මොකද වෙන්නේ? තව මොකද වෙන්නේ? තව එකක් ඇති වෙනවා. මෙන්න මේ නිසා තමයි අපි පාවිච්චි කරන්නේ ඇත්තටම හයිපොතෙසිස් දෙකක්. ඒ කියන්නේ null hypothesis කියන එක සහ null alternative hypothesis කියලා දෙකක් පාවිච්චි කරන්නේ අපි මේ නිසා. හරි. අපි යමු එහෙනම් ඊළඟ section එකට. දැන් අපි ගත්තතින් graph එක ඔය graph එක ඇත්තටම අපි consider කරන මේ වගේ යම් කිසි පරාසයක් තියෙනවානේ. මෙන්න මේ consider කරන මේ area එක ඇත්තටම තියෙන rejection area එක. අපි ඒ වෙලාවේදී අපි ඒක reject කරනවා. ඒතකොට මේක අපේ acceptable area එක. හරිද? මේක අපේ acceptable area එක. තේරුණාද? ගොඩක් කාලට මේ තියෙන alpha. හරි. හරි. අපි දැන් යමු මට මූලිකව වලට කියා දෙන්න ඕන වෙලා තිබුණ මේ දේවල් ටික බලමු. දැන් අපි ටෙස්ට් ස්ටැටිස්ටික්ස් වලට අපි කොච්චර අපි දැන් මේ පාවිච්චි කරන්න හදන්නේ මොන වගේ, ඒ කියන්නේ මේක ඇත්තටම ටෙස්ට් කරන ගානක් හදන්න නම් අපිට ඕනේ කරන තව දේවල් ටිකක් තියෙනවානේ. දැන් ඉගෙන ගන්න හදන්න මේ දේවල් ටික. අපි හිතමු ටෙස්ට් ස්ටැටිස්ටික්ස්. ඇත්තටම ගොඩක් ස්ටැටිස්ටික්ස් තියෙනවා. ඔයාලා ස්ටැටිස්ටික්ස් අපේ ඔයාලා දැක්කොතින් අපි කලින් කතා කරා ස්ටෑන්ඩඩ් නෝමල් ටේබල් එක. ඒතර අපි ඉතින්දි කතා කරේ z ස්ටැටිස්ටික් එක. ඒතර අපි කලින් ගණන් වලදී t ස්ටැටිස්ටික් කතා කරා, chi ස්ක්වෙයාර් ටෙස්ට් එකක් කියලා එකක් තියෙනවා ඉස්සරහදී. ඒතර අපි කතා කරනවා එතනදී chi ස්ක්වෙයාර් කියන ස්ටැටිස්ටික් එක. ඒ වගේම ඔයාලා මතක ඇති f ඩිස්ට්‍රිබියුෂන් කියලා එකක් අපි කතා කරා කලින්. ඒක පාවිච්චි කරනවා f ස්ටැටිස්ටික් එකක් විදිහට අපි ANOVA ටේබල් එකේ ගණන් හදන්න. හරි. ඒතර වගේ එක එක විදිහ අපි ටෙස්ට් ස්ටැටිස්ටික්ස් මේ ටෙස්ට් වලදී යූස් කරනවා. මෙතනද පාවිච්චි කරන මොන වගේ ස්ටැටිස්ටික් එකක්ද කියලා බලන්න. ගොඩක් වෙලාවට මෙතන පාවිච්චි කරනවා t ස්ටැටිස්ටික් එක සහ z ස්ටැටිස්ටික් කියන ස්ටැටිස්ටික්ස් දෙකම. හරිද? ඇත්තටම මේ ස්ටැටිස්ටික් එකෙන් කියන්නේ ඇත්තටම ටෙස්ට් ස්ටැටිස්ටික් එකෙන් කියන්නේ කොච්චර වෙනසක් තියෙනවද අපේ ටෙස්ට් ස්ටැටිස්ටික් එක සහ null hypothesis එකත් එක්ක. හරි. ඒ කියන්නේ ඇත්තටම ටෙස්ට් ස්ටැටිස්ටික් එකෙන් කියන්නේ ටික්ස් එකෙන් කියන්නේ කොච්චර මේ null hypothesis එකත් එක්ක වෙනසක් තියෙනවාද කියන එක. ඒක අපිට බලන්න පුළුවන් significant level එකත් එක්ක. හරි. සාමාන්‍ය ටෙස්ට් ස්ටැටිස්ටික් එකක් හොයන general equation එකක් තියෙනවා. statistics මේක චුට්ටක් මතක තියාගත්තම අර ඕනම ගානක් හදන්න මේකේ මතක මේ කරගන්න පුළුවන්. හරිද? හරි. sample estimate minus null value divided by standard error. හරි. මේකෙන් අර sample estimate කියලා කියන්නේ අපි ගන්න estimation එක. ඒක mean නම් mean. එහෙම හරිද? ඒක mean කියලා කිව්වට ඔයාලට තේරෙයි ඉස්සරහට mean විතරක් නෙවෙයි difference of two groups. එතකොට එතනදී තව වෙන mean එකක් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා paired test එක ගැන ඉස්සරහ කතා කරනවා. ඒතර එතන තියෙන තව mean එකක්. ඒතකොට ඒ වගේ ඒ කතා කරන estimation ඒ අවස්ථාවේදී අදාළ estimation එක තමයි මෙතන දාන්නේ sample estimate එක. ඊට පස්සේ null value කියලා ගොඩාක් වෙලාවට මෙතනදී පාවිච්චි කරන්නේ hypothesis එක. ඒකත් ඔයාලට තේරෙයි කොහොමද ගාන හදන්නේ කියන එක මම ඒකේ වෙලාවදී කියා දෙන්නම්. ඊගාව එක standard error එක. standard error එක හොයන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවනේ. standard error එක මම කලින් කියා දුන්නා. standard error සමාන වෙන්නේ standard deviation එක බෙදන්නට ඕන මූල n ගෙන්. හරි. n කියන්නේ අපේ තියෙන values ගන්න. හරි. ඒක අපිට standard error එක හොයන්නට පුළුවන්. මේ sigma. හරි. සාමාන්‍ය දැන් මෙතනදී අපි කන්සිඩර් කරනවා මොන වගේ ටෙස්ට් එකකක්ද පාවිච්චි කරන්න කියන. අපි ගාව one sample එකක් නම් තියෙන අපි පාවිච්චි කරනවා one samples test එක t සහ z එකත් එක්ක two independent samples දෙක එකිනෙකට රඳා පවතින නැති samples දෙකක් තිබ්බත් අපි පාවිච්චි කරනවා two sample test එක. ඒකත් ගොඩක් වෙලාවට t සහ z කියලා දෙකකින් අපිට කතා කරන්න පුළුවන් sample size එකත් එක්ක. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒකට අපි කියනවා two related samples. ඒ කියන්නේ අපි ගාව තියෙන ටෙස්ට් මේ samples එකිනෙකට dependent samples නම්. හරිද? ඒ වගේ වලට අපි කියනවා paired test කියලා. paired test එක පාවිච්චි කරනවා. දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් අපි ගාව samples තියෙනවා දෙකකට වඩා වැඩියෙන් අපි
ගෲප්ස් අපි ගාව තියෙනවා දෙකකට වඩා වැඩි. අන්න ඒ වගේ අපි අවස්ථාවලදී පාවිච්චි කරන ANOVA ටේබල් එක සහ chi-squared ටෙස්ට් එක. හරිද? එතකොට ඔයාලට තේරෙනවා සාමාන්‍යයෙන් පේපර්ස් අරන් බලද්දී හයිපොතෙසිස් වලින් සාමාන්‍යයෙන් ප්‍රශ්න භාගයක් වගේ තියෙන එක ප්‍රශ්නයකින් ඊට පස්සේ ANOVA පාර්ට් එකෙන් ගොඩක් වෙලාවට එක ගානක් සාමාන්‍යයෙන් එනවා. ANOVA chi-squared කියන්නේ එකක් වගේ ගොඩක් වෙලාවට. අනිත් එක ඉතින් රිග්‍රෙෂන් පාර්ට් එකකින් එන්නේ අපේ රිග්‍රෙෂන් මොඩල් එක අපි පස්සේ ඉස්සරහට කරනවා. සෝ මෙතනදී අපි මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා one sample test එක, two sample test එක, pair test එක කියන තුනම. හරි. එතකොට එකෙන් hypothesis test එක සම්පූර්ණයෙන්ම complete. හරි. එතකොට ඔයාලට මම හිතන විදිහට දලා idea එකක් තියෙනවා ඇති මොකද්ද hypothesis test එකක් කියලා කියන්නේ සහ hypothesis test එක පාවිච්චි කරලා ගානක් හදන්න statistic එක කොහොමද තීරණය කරන්නේ කියන එක අපි කතා කරමු දැන් one sample test එකක් ගැන. one sample test. අපි ගාව one sample test එකක් තියෙනවා කියලා හිතන්න. හරිද? ඔන්න අපි ගාව තියෙනවා one sample test එකක්. one sample test එකක් තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් කැලි දෙකකට අපිට කඩන්න පුළුවන්. ගාන හදද්දී alpha is known. අනිත් එක අපිට හදන්න පුළුවන් alpha sigma is unknown. sigma කියන්නේ standard deviation එක, sigma කියන්නේ population standard deviation. population එකේ standard deviation එක අපිට දන්නවා නම් අපි ඒකට පාවිච්චි කරනවා z test එක. හරිද? z test එක. z statistic එක පාවිච්චි කරන්නේ. නැත්නම් අපි පාවිච්චි කරන්නේ t test එක. හරිද? okay t test එකත් අපිට ඕනේ නම් ඉතින් alpha කියන්නේ n කියන්නේ එයාගේ ආව තියෙන මේ හිතන්නකෝ දැන් මම ඒක ඉස්සරහට කියන්නම්කෝ ඒක ඔයාලට ගොඩක් තේරෙයි හොඳට. හිතන්න මෙහෙම. ඒකත් මම දැන් කියලා මෙන්නම්කෝ. දැන් අපි ගාව තියෙනවා කියන්න හිතන්නකෝ අපි ගත්ත random variable එක. හරිද? ඒක normal කියලා. දැන් අපි consider කරන random variable එක normal. හරිද? ඒ random variable එක normal නම් එය normal නම් සහ නැත්නම් වෙන එක normal කියලා yes නැත්නම් නැහැ. එයා රැන්ඩම් නම් අපි කන්සිඩර් කරන්න ඕන දැන් එයා known ඒ කියන්නේ sigma කියන එක knownද නැද්ද කියන එක. අපි හිතමු sigma කියන එක known. sigma කියන එක known නම් yes නම් sigma කියන එක yes නම් අපි පාවිච්චි කරනවා z statistic එක. හරි. එහෙම නැති වුණොත් අපි පාවිච්චි කරනවා t statistic එක. t statistic එක. හරි. no sigma එක දාන්න ඕන නේද? නිකන් හිතලා බලන්න මේ x කියන එක normal නෑ කියන එක. එහෙනම් අපි හිතනවා මොකද්ද x bar කියන එක normal කියලා. assumed normal කියලා. අපි හිතනවා x bar කියන එක දැන් normal කියලා. එහෙනම් x bar කියන normal නම් ඔය වගේම sigma කියන එක දන්නවා නම් නැත්නම් අපිට t සහ statistic දෙක පාවිච්චි කරන්න පුළුවන්. නිකන් හරිය එහෙම නැති වුණොත් එයා normal වුණ නැත්නම් අපි ගාව වෙනම test එකක් තියෙනවා අපි කියනවා non parametric test කියලා. අපිට non parametric ටෙස්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඉතින් ගොඩක් වෙලාවට අපිට මේ වගේ එකක් හම්බෙන්නේ නැහැ. අපිට තියෙන t statistic නැත්නම් z statistic පාවිච්චි කරන්න based on sigma known no නැහැ කියන එක මත. හරිද? මේ දෙක මත අපිට පුළුවන් මේක හොයා ගන්නට. එතකොට සාමාන්‍ය අපි ගණන් හදද්දී මෙතනදී අපි critical value එකෙන් ගණන් හදන්නේ ගොඩක් ලේසි ඇත්තටම. හැබැයි ඕනනම් අපිට p value එකත් එක්ක හදන්නත් පුළුවන්. ඉතින් අපිට ඇත්තටම p value එකත් එක්ක තියෙන p value කියන්නේ probability value එක. ඒ probability value එකත් එක්ක අපි කොහොමද ගණන් හදන්නේ කියන එකත් consider කරමු. හේතු එක දැනට ඕනේ නැති වුණත් මේ hypothesis ගණන් වලට සහ ANOVA table ගණන් වලට but regression කොටසේදී අපිට මේ p value එක ගැන චූටි idea එකක් තියෙනට ඕනේ. ඒක හා සම්බන්ධව අපි අහන ගණන් වලට අපි උත්තර දෙන්න. අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න p value එක ගැන දාලා idea එකක් අපිට තියෙනට ඕනේ කියලා මම මේ කියන්නේ. හරි. හරි. එතකොට බලමු මොකද මේ p value කියන එක. අපිට කියන්න පුළුවන් comparison of p value to alpha. හරි. alpha කියලා කියන එක සහ p value එක මත තමයි අපි comparison එකක් ඇත්තටම කරන්නේ. හරිද? ඔයාලට තේරෙයි ඉස්සරහට critical value වලදී අපි කරන්නේ අපි ගන්න statistical parameter statistical test එක තියෙනවානේ. statistical test parameter එකයි අපි ගන්න critical ඒ කියන්නේ alpha ට අදාළ critical value එකයි තමයි අපි compare කරන්නේ. එතනදී critical value compare කරද්දී මෙතනදී අපි කරන්නේ p සහ p value එක සහ
alpha value එක දෙනවා. ඒ කියන්නේ p value එක මෙතනදී අපි ගන්නෙ අපි අතන t statistic එක හරි z statistic එක හරි අපිට හොයාගන්න පුළුවන්. ඒ දෙක අපි හොයාගත්තට පස්සේ ඒ දෙයට අදාළව අපි p value එක අපි හොයාගන්නට ඕන. හරි. ඒ p value එක අපි හොයාගත්තට පස්සේ ඒකයි alpha අපිට compare කරන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ලේසි දේ තමයි critical value එක අරගෙන කරන එක. කොහොම හදුවත් එකම උත්තරේ තමයි එන්නේ. හරි. හරි. Comparison of p value to alpha. හරි. හිතලා බලන්න දැන් නිකන් හරි if p value less or equal alpha අපි කියනවා reject null hypothesis. හරිද? අපි ඒක reject කරනවා. අපි කියනවා ඒකට තවදුරටත් the result is statistically significant. හරි. හිතලා බලන්න දැන් if p value greater than alpha අපි කියනවා එතනදී අපි කියනවා fail to reject. අපි කියන්නේ නෑ එතකොට මේ h0 අපි බාර ගන්නවා කියන්නේ අපි කියන්නේ fail to reject h0. ඒක අපි ගාව ඒක කියන්නේ ඇත්ත කියලා කියන්න තරම් අපි ගාව මේ sufficient මේව නෑ data නෑ අපි ගාව. හරි. අපිට කියන්නේ fail to reject කියලා තමයි කියන්නේ. එතකොට අපි කියනවා the result is not statistically significant. මේ තියෙන අපි p value එකත් එක්ක alpha එකත් එක්ක කොහොමද compare කරන්නේ කියන එක. හරි. මම දැන් කියා දුන්නා ඔයාලට z statistic එක සහ t statistic එක ගැන. අපිට z statistic එක හොයන්න පුළුවන් x bar minus nu divided by sigma over ඔන්නෝම. හරි. එතකොට t statistic එක අපිට හොයන්න පුළුවන් x bar minus nu එක nu not ඊට පස්සේ අපි ගන්නවා මෙතන s over මූල n. හරි. ඒක හරියම ලේසි අතර. මෙතනදී තියෙන sigma මෙතනදී තියෙන s. හේතුව අපි මෙතනදී පාවිච්චි මෙතනදී අපි දන්නේ නැහැ sigma කියන එක unknown කියන අවස්ථාව මේ තියෙන්නේ. මේ තියෙන sigma කියන එක known අවස්ථාවක්. හරිනේ. එතනයි පාවිච්චි කරන මේ statistical values දෙක. හරි. මෙන්න මේ values වලට අපි කියනවා t calculated values. නැත්නම් අපි කියනවා මේකට අපිට z calculate values. හරිද? දෙකම අපි කියනවා. z calculate value එක සහ t calculate value එක. මේ z calculate value එක උදාහරණයක් අපි ඔයාලා හිතන අපි consider කරන්නේ one side test එකක් කියලා. ඔන්න one side test එක මෙන්න මේ පැත්ත. ඕක තමයි අපේ දැන් consider කරන alpha value එක ඕක. t alpha value එක ඕක. නැත්නම් අපි හිතමු මේ z alpha value එක ඕක. හරි. z alpha value එක ඕක නම් අපේ z calculation value එක තියෙන්නේ මෙන්න මේ මෙතන නම් මෙන්න මේ region එක ඇතුලේ නම් අපි කියනවා එතකොට එයා reject කරනවා කියලා. null hypothesis එක අපි reject කරනවා කියලා. in case මේ value එක තියෙන්නේ මෙන්න මේ area එක ඇතුලේ කොහේ හරි තැනක නම් අපි කියනවා එයාගේ null hypothesis එක fail to reject null hypothesis කියලා. හරි. ඔය වගේම තමයි t එකටත් t calculate value එක සහ t alpha value එක rejection areas වල තිබුණා තියෙන. උදාහරණයක් මම එක ගන්නම්කෝ two side test එකක් කියා දෙන්නම්කෝ. two side test එකක් එක නෝ වගේ. එතන මේ තියෙන t alpha බෙදීම දෙක මේ තියෙන t alpha බෙදීම දෙක. එතකොට අපි හිතන්න අපි ගාව තියෙන මේ t calculated value එක තියෙන්නේ මෙන්න මෙතන මේ region එකේ. හරි. පාට කරපු නැති region එකේ. තුන් පාට කරපු නැති region එකේ නම් තියෙන අපි කියනවා එයාගේ value එක අපි මේ මොකද අපි කියන්නේ fail to reject null hypothesis කියලා කියනවා. මේක හරිය මේ t test එක තියෙන්නේ මෙන්න මේ මෙතන හරිය ඔතන හරිය නම්. කියන්නේ කලට් කරපු තැනක නම් අපි කියනවා මොකද්ද reject the null hypothesis. හරිද? එතකොට අපිට null hypothesis එක reject කරන්න පුළුවන්. ඊට පස්සේ ඊට අදාළව අපිට conclusion එකට යන්න පුළුවන්. ඇත්තටම මේක තමයි hypothesis වලට අදාළව තියෙන main theory. ගොඩක් පොඩි දෙයක් තියෙන ඇත්තටම ලොකු දෙයක් වගේ තේරුණාට එන පොඩි දෙයක්. අපි consider කරලා බලමු ගාණක්. කොහොමද hypothesis testing එකට අදාළව අපි ගාණක් කොහොමද හදන්නේ කියන එක. ඔයාලට ගාණක් හදද්දී තේරෙයි කොහොමද එතකොට අපි ඇත්තට මේක පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් මම tutorial දෙකක් ගේන්නම් hypothesis වලට අදාළ ගණන් දෙකක් හදන්න. අපි බලමු කොහොමද simple one sample test එකක් one sample test එකකින් කොහොමද ගණනක් හදන්නේ කියන එක ඊගාව tutorial එකේදී. ඒකට ඔයාලට මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම මම ඔයාලා හැමෝගෙම request කරනවා අනිවාර්යෙන් ඔයාලත් මේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලගේ යාළුවන්ටත් බලා ගන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයාලට
ඇත්තටම හොඳ අයිඩියා එකක් සහ හොඳ දැනුමක් ලැබුණා කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා මට සහයෝගය දෙන්න කියලාත් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.